ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අම්මලා සියලු දෙනාම. මම අද කතා කරන්නේ ආදරණීය අම්මා කෙනෙක්ගෙන් ලැබුණු ඉල්ලීමකට අනුව මේ චූටි පැටියට කිරි දීලා උඩුස්සරලා නිදි කරවන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධවයි. මේ හා සම්බන්ධ පැනනගුණු ගැටලු කීපයක්ම අම්මලාට තියෙන බව තේරෙනවා. ඉතින් අපි අද ඒ ගැන කතා කරමු. අපි පළවෙනිම බලමු දරුවව නිදි කරවන්න නිදි කරවීමේදී අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා. මේ චූටි පැටියෙක් නිදි කරනකොට ඇත්තටම අපි එයාව හොඳින් ඔතන්න ඕනේ. ඔතනකොට බබාගේ ඇඟ කොටස විතරක් නෙමෙයි හිසේ සිට දෙපතුල දක්වාම මුහුණ විතරක් එළියට තියෙන්න අපි මේ චූටි පැටියව ඔතන්න ඕනේ. මම ඔබට දරුවව ඔතන ආකාරය දැන් වීඩියෝවක් මගින් බලන්න සලස්වනවා. එතකොට මේ චූටි පැටියාගේ මුහුණ විතරක් එළියට තියෙන්න එයා හොඳට උණුසුමට ඔතලා චූටි කොට්ට දෙකකුත් තුරුල් කරලා හොඳට උණුසුම එන්න තමයි දරුවව නිදි කරන්නේ. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි අම්මලාට තියෙන අපි පැත්තට හරවලා නිදි කරනවා නම් කොයි පැත්තටද දරුවව හරවන්න ඕනේ කියලා. දරුවව අපි එකම පැත්තට නිදි කරන්නේ නැහැ. දෙපැත්තටම කියන්නේ එක සැරයකට එක පැත්තකට නිදි කරනවා. ඊගව සැරේට අනිත් පැත්තට නිදි කරන්න පුරුදු වෙන්න ඕනේ. හැබැයි ඒ පැත්තට හරවනකොට සම්පූර්ණයෙන් දරුවගේ හිස සහ ඇඟ පැත්තට හරවන්න ඕනේ. කොට්ට දෙකක් දෙපැත්තට තුරුල් කරලා තියෙනකොට දරුවට පැත්තට ඉන්න පහසුයි. ඒ වගේම තමයි වැඩිපුර වේලාව කියන්නේ වැඩිපුර වාර ගණනක් හරවනකොට වම් පැත්තට හරවලා තියෙන එකත් හොඳයි. ඒ කියන්නේ නිතර වමනි කරන දරුවෙක් නම් එයාව ගොඩක් වෙලාවට අපි වම් පැත්තට නිදි කරවන්න කියලා තමයි අම්මලාට උපදෙස් දෙන්නේ. අනිත් එක තමයි අම්මලාට තව තියෙන ගැටලුවක් දරුවව පැත්තට හරවලා නිදි කරලා තිබ්බහම මේ දරුවගේ ඔළුව දික් වෙනවද කියලා. ඒකට කියන්න තියෙන උත්තරේ ඔළුව දික් වෙනවා. ඔව් ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒක తాවකාලිකයි. මේ දරුවාට සාමාන්‍යයෙන් අවුරුදු 1.5 2ක් සමහර විට වඩා වැඩි කාලයක් වගේ යනකොට එයාගේ ඔළුවේ හැඩේ එයාට ආවේනික හැඩයක් තියෙනවානේ මවගේ හෝ පියාගේ ජානවලින් එන. එතකොට ඒ ආවේනික හැඩයට දරුවාගේ ඔළුව සකස් වෙනවා. අපි දැන් චුට්ටක් හිතලා බලමු මේ චූටි පැටවුන්ගේ කියන්නේ අවුරුදු 3-4 වගේ බබාලාගේ එහෙම දික් වෙච්ච ඔළුව අපිට දකින්න නැහැ නේද? දැන් චූටිම කාලේ නම් සාමාන්‍ය විදිහට දරු ප්‍රසූතියකදී දරුවා බිහි වෙනකොට එයාගේ ඔළුව දික් වෙලා ටිකක් ඇද වෙලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේම දරුවා පැත්තට හරවලා නිදි කරනකොට මුල් මාසවල දරුවන්ගේ ඔළුවේ දික් වුණු ස්වභාවයක් තියෙනවා. හැබැයි දරුවා වයසින් වැඩෙනකොට මේ තත්ත්වය මගහැරිලා එයාගේ හිස එයාට ආවේනික හැඩයට සකස් වෙනවා. අනිත් එක තමයි මේ මාස 7-8 වගේ වෙනකොට අවුරුද්ද වගේ වෙනකොට මේ චූටි දරුවෝ නිදි කරනකොට අපි දැකලා තියෙනවා එයා තද මතු පිටක අපි එයාගේ ක්‍රියාකාරී වයසේදී අපි තියනවානේ යාව තද බිමින් තියලා පැදුරක් හරි මෙට්‍රස් එකක් හරි දාලා තියලා එයාට නිදහසේ යාගේ ක්‍රියාකාරකම් කරගන්න අපි දරුවට අවස්ථාව දෙනවා. ඒ දෙන අවස්ථාවල අම්මලා දැකලා ඇති බොහෝ විට මේ චූටි පැටව ඔළුව කරකවනවා. මෙහෙම කර කර ඔළුව කරකවනවා. ඒ ඔළුව කරකවනකොටත් එයාගේ හිසේ නියමිත හැඩයට එන්න එක උපකාරයක් වෙනවා. ඒ නිසා අම්මලා අනියත බියක් ඇති කරගත යුතු නැහැ. මේ චූටි පැටව පැත්තට හරවලා නිදි කරපුවාම එයාගේ ඔළුව දික් වෙනවා කියලා. තව එකක් තමයි අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි බබා ගුඩුස් යවනකොට දැන් නිදාගෙන ඉන්න බබෙක් වුණත් ගුඩුස් යවනකොට හැරෙනවා. හැරුණාට පස්සේ අපි කොහොමද යාව නැවත නිදි කරගන්නේ කියලා. දැන් චූටි කාලේ දරුවන්ට නම් ඕක ප්‍රශ්නයක් එන්නේ නැහැ මුල මාසේ වගේ දරුවන්ට. මොකද ඒ දරුවෝ වැඩිපුර කාලයක් ඉන්නේ දවසෙන් වැඩිපුර කාලයක් ඉන්නේ S2 පියාගෙන. එහෙම නැත්නම් නිදි. එතකොට මේ දරුවන්ට ගුඩුස් ඇරිය කියලා එයා විශේෂයෙන් අවදි වෙන්නේ නැහැ. එයා හිමම නින්දර යනවා. හැබැයි බබා ටිකක් ලොකු වෙනකොට මාස 2-3 වගේ වෙනකොට මේගොල්ලන්ව ගුඩුස් ඇරියට අරින්න ගන්නකොට එයා අවදි වෙලා ඊට පස්සේ නින්ද ටිකක් අඩු වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවල අම්මට පුළුවන් දරුවව ගුඩුස් අරින්න තියාගන්න විදිහටම පපුවට තුරුල් කරලා නැලවිලි කීයක් කියමින් අම්මට තාලෙට නලවනකොට දරුවා තුරුල් කරගෙන දරුවව නලවනකොට යා නිදා ගන්න. අපි ඔය ඉස්සර කාලේ ඉඳන්ම තියනවානේ අපෙන් පැවතෙන ලස්සන නැලවිලි ගී. එතකොට මෙන්න මේ නැලවිලි ගී කියනකොට දරුවව ආදරෙන් පිරිමදිනකොට තුරුල් කරගෙන හොඳ උණුසුමට ඉන්නකොට මේ දරුවා නින්දට වැටෙනවා. එක පාටම නිදි කරන්න බෑ. ඇත්තටම අපි දරුවෝ සමහර අවස්ථා තියෙනවා යාව නිදි කරන්න ඕනි. නිශ්ශබ්ද පරිසරයක් ඇති කරන්න ඕනි. අම්මගේ උණුසුම දෙන්න ඕනි. එයා අම්මා ළඟ ඉන්න ඕනි. ඔහොම ඉන්නකොට එයා නිදාගත්තාම අම්මට පුළුවන් එතනින් හිමිස්සරේ අයින් වෙලා දරුවට නින්දට
පහසුකම් සලස්වන්න. ඉතින් ඔය කාරණා ටික තමයි අම්මලා මගෙන් අහලා තිබුණේ. ඉතින් මම හිතනවා මේ දේවල් ඔබට වැදගත් වුණා කියලා. මේ වගේ ප්‍රශ්න ගැටලු ඔබට තියෙනවා නම් ඒවා මා වෙත යොමු කළොත් මට පුළුවන් ඒවට පිළිතුරු ඔබ වෙත ලබා දෙන්න. ඉතින් මම හිතනවා මේ දේවල් ඔබට වැදගත් වුණා කියලා. අපි නැවතත් වීඩියෝකින් හමු වෙන තෙක් ආයුබෝවන්.